ඒ වගේමයි ආසියානු කුසලාන තරඟාවලියත් වයස අවුරුදු 21කින් පහළ කනිෂ්ඨ තරඟාවලිය වගේම විවෘත ජ්‍යෙෂ්ඨ තරඟාවලිය පිරිමි සහ කාන්තා ලෙස ක්‍රියාත්මක කෙරෙනවා. විශේෂම හොකී ක්‍රීඩාවේ ගෝල් පූර්වක උස වෙනවා මීටර් 2.14ක්. ඒ වගේම මීටර් 3.66ක පල්ලකින් යුක්තයි. සෙන්ටිමීටර් 46ක් උසති දැවමය කොටසක් එම නැත්නම් ලෑලි බෝඩ්යක් සවි කර තිබෙනවා හොකී ක්‍රීඩාවේ ගෝල් පූර්වයේ. විශේෂම කෙටියාන්තික පාරකදී ප්‍රථම පළමු වේගවත් පහර ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයෙකුන් ගැටෙන්නේ නැතුව පන්දුව ඇදිලා යනවා නම් ඒ අනිවාර්යයෙන්ම දැවමය කොටසේ ගැටිය යුතුයමයි. ඒ ආකාරයෙන් තමයි ගෝලයක් ලැබෙන්නේ. එහෙම නැතුව පළමු පන්දු පහර දැලට යොමු වුවහොත් එය ගෝලයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. නමුත් ගෝලයක් බවට පරිවර්තනය වෙනවා එය ඇද දැමීම ඩ්‍රැග් ෆ්ලික් ආකාරයෙන් හෝ ස්කූප් කිරීමකින් හෝ පුෂ් කිරීමකින් ලබා ගැනීමට හැකියාව තිබුණොත්. ඒ ආකාරයෙන් සාමාන්‍යයෙන් ජාත්‍යන්තර නීතියට අනුව හොකී කණ්ඩායමේ ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුළත් වෙනවා. ඒ වගේම පාපන්දු, ඒ වගේම ක්‍රිකට් සේම හොකී ක්‍රීඩාවට පිටිය තුල එකවර ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන් 11 දෙනෙකුට පමණයි. ක්‍රීඩකයන් 11 දෙනෙකුට එරෙහිව තවත් ක්‍රීඩකයන් 11 දෙනෙක් තරඟ වදින ආකාරයක් තමයි හොකී ක්‍රීඩාවේ දක්නට ලැබෙන්නේ. ඒ ආකාරයෙන් මෙරට දෙවන ප්‍රීමියර් හොකී ලීග් තරඟමාලාවේ 19 වෙනි තරඟය දැන් ක්‍රියාත්මක කරනවා. ක්‍රීඩකයන් 11 දෙනෙකුට එරෙහිව තවත් ක්‍රීඩකයන් 11 දෙනෙක් ලෙස කොළඹ CHN FC විශාඩ් කණ්ඩායමට එරෙහිව කොළඹ රොයල්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම. මේ අතිරේක ක්‍රීඩකයන් 7 දෙනාට විශේෂම අතිරේක ගෝල් රකින්නෙකු සිටිය යුතුයි. පිටියේ අංක 1 ගෝල් රකින්නට යම් ආබාධයක් අසනීප සිදුවොත් ඉතා ඉක්මනින් ඒ වෙනුවට මේ හිතසේ පිරවීම සඳහා ඔහු සූදානම්ව සිටිය යුතුයි. ඒ වගේම අනිකුත් ක්‍රීඩකයන් 6 දෙනාට පෙනල්ටි කෝණ අවස්ථාවකදී හැර ඕනෑම අවස්ථාවකදී පිටියේදී හුවමාරු වී තරඟ කිරීමේ අවස්ථාව හොකී ක්‍රීඩාවේ නීතියක්. ඒ ආකාරයෙන් කෙරෙන ඉතාමත් සිත් ගන්නා සුළු ක්‍රීඩාවක් හොකී. මෙන්න මේ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලාභී ක්‍රීඩකයන් ඉන්දියානු ජාතික ක්‍රීඩකයන් පාකිස්තානු ජාතික ක්‍රීඩකයන් අද දෙපිළ බෙදී තරඟ වදින ආකාරයක් ඒ වගේම තරඟයේ සුහදතාවය සදාචාරය ආරක්ෂා කර ගැනීමෙන් ක්‍රීඩාවේ සාරධර්ම අනුගමනය කරමින් තරඟ වදින සහ කතිකාවක නිරත වන ආකාරයක් අපිට මේ නවතා තිබෙන මොහොතේදී දැක ගැනීමට හැකියාව ලැබුණා. ඒ අතරට රැස් වෙමින්